මොකෝ බං කියන්නේ? හෙනයක් කඩාපාත් වෙලානේ. ඉතින් කලබල නොවී ඉන්න පුළුවන්ද? උඹ ඇයි ඉතින් ඔච්චර හිතන්නේ? මේ ගෙදරට නෙවෙයිනේ විත් ඉන්නේ. දැන් මෙතනින් ඉඳගනින්. මොකෝ දෙන්නගේ හොර වැඩක්වත්ද? අනේ නෑ ආන්ටි. එහෙම මොකොත් නෑ. මෙන්න දෙන්නටම කොෆි ගෙනාවා. බීලා ඉන්නකෝ. උඹට කැළඹෙන්න දෙයක් නෑ. අනික ඉතින් එදා ඒ කෙල්ල බීච් එකේදී අපි දැක්කෙත් එදාමයි. ඒක එදා එතනින් ඉවරයි. ඒ චාරු අර මල්ලිලා දෙන්නවයි අපේ මල්ලිවයි යන ගහගෙන ක්‍රිකට් ගහමුකෝ. තෙරුණි අනිත් අයවත් අවශ්‍යගෙන බෝල ගන්න පටන් ගත්තා. රාහුල්ව බෝල හොයාගෙන යනවා වගේ. තෙරුණි ගහපු බෝලය රාහුල්ගේ කාමරේ ජනේලෙ වීදුරුව කඩාගෙන ගිහින් රාහුල්ගේ ඇඟේ වැදුනා. මොකද්ද බං ඊයෝනේ? බෝලයක් නේද ඇවිත් වැදුනේ? උඹට බෝල අපලයක් තියෙනවා වගේ. බලපන් ඉතින් වීදුරුවත් කඩාගෙන ඇවිත් වදින්න තරම් මුලින් බලපන් මොකද ඔක ගැහුවේ කියලා. විනාසයි. ඇයි මොකෝ? තාරක පහළ බලද්දී තෙරුණි උඩ බලාගෙන ඉන්න එක දැක්කා. තෙරුණි බෝල දෙන්න කියලා තාරකට කියද්දී තාරක ජනේලෙ පෙන්නුවේ ජනේලෙත් බිඳලා කියන්න. තාරක අත්වලින් පහළට එන්නම් කියලා රාහුල්ටත් කියලා පහළට ගියා. ඔයා ගහන බෝල් ඇවිත් වදින්නෙම මගේ යාළුවාගේ ඇඟේමයි. ඉතින් ඒක මම හිතලා කරන දෙයක් නෙවෙයිනේ. ඔව් ඇත්ත. එහෙනම් මම ගියා. කිව්වත් වගේ උඹ ගහන බෝල් වදින්නේ මාර කොල්ලගේ ඇඟේනේ. තෙරුණි මිදුලේ මල් පැලවලට සාත්තු කර කර හිටියේ. රාහුල් ගාඩන් එකේ බංකොට වෙලා ඉඳගෙන හිටියේ. කෙල්ල නිකමට විසි කරපු ගල රාහුල්ට වැදුනා. කොල්ලා ආවේශ වෙලා වැට ළඟට ආවේ පේනුනේ නැති වුණත් ගලෙන් ගැහුවේ කවුද කියලා රාහුල්ට හිතා ගන්න පුළුවන් වුණා. ඒ කටුසි මම දන්නවා මේක තනිකරම තමුසේගේ වැඩක් කියලා. ආයෙ ගැහුවොත් බලාගමු මොකද වෙන්නේ කියලා. තමුසේ දැක්කද ගල ගැහුවේ මම කියලා? නිකන් බොරුවට කියවන්න එපා. දකින්න ඕන නෑ මෙච්චර කාලයකට ආව නැති ගල් බෝල තමුසේගේ කියලා මම දන්නවා. ආයෙ තමුසේගේ ගලක්වත් බෝලයක්වත් මගේ පත්තට එන්න බෑ. තේරුණාද? බෝල ගහන්න ගල් ගහන්න වෙන පත්තක් හොයාගනි. කෙල්ල දිහාම බලාගෙන බනින නිසා රාහුල්ගේ ඇස් නොපෙනෙන බවක් පේන්නවත් නෑ. හිතලා ගැහුවේ නෑනේ බූරුවෝ. නිකන් බූරුවෙක් වගේ කෑ ගහන්න එපා. කවුද යකෝ බූරුවා? කතා කරන්න ඉගෙන ගනි. මුලින්ම තමුසේ හරියට කතා කරා නම් තමයි හොඳ. මොකද බම් මේ? උඹත් හරියට අර මාළු කඩේ ගෑනු වගේනේ. වරෙන් යන්න. යකෝ උඹට තත්ත්වයක් තියෙනව නේද? මෙහෙම වලිදා ගන්න ලැජ්ජාවක් නැද්ද? අරකි කියන කතාවලට මගේ ලැජ්ජන හරිය කපලා දාන්න හිතලා තියෙන්නේ. අනේ මේ වරෙන් යන්න ගේ ඇතුළට. මේ උඹ කොහොමද පේන්නේ නැතුව ගේම් ඉල්ලන්නේ? මට ඒක කියපන්. පේන්නම ඕනද බං? පේනම් වගේ රඟපාන්න පුළුවන් නේ. උඹ නම් පුදුම එකෙක් බං. අරකිට මට තව 2-3ක් කියන්න තිබ්බා. කොහෙද? උඹ ඇවිත් ඒක විනාශ කරලා දැම්මනේ. ඔව් මම නාවනම් උඹ එහා වත්තට ගිහින් ඉදි. මොකද මේ? අම්මට මුකුත් කියන්න එපා පාඩුවේ ඉඳපන්. මොනා කියන්නද අම්මට? උඹේ කෙරුවාව කිව්වොත් ඒ මනුස්සයාට පපු යමහලුවක්වත් ඇදේ. මේ මම එද්දි එලේ හිටියා ආන්ටි. එයාලා එක දිගට සමහර දේවල් වලට පුරුද්දක් විදිහට නිතරම රණ්ඩු වුණා. ඒ අතරේ තමයි තෙරුණි දැනගන්නේ රාහුල්ගේ ඇස් පේන්නේ නැහැ කියලා. තෙරුණි කිසිම සද්දයක් නැතුව රාහුල් ළඟින් හිටගත්තේ හිතට එක දිගටම දැනෙන පුංචි සැකයක් නිසා. රාහුල් ඉස්සරහම ඉන්න කෙල්ලව රාහුල්ට පේන්නේ නැහැ කියන්නේ තෙරුණි දැනගත්ත රාහුල්ගේ ඇස් දෙක පේන්නේ නැහැ කියලා. කෙල්ල ළඟට ආව බවක් රාහුල්ට දැනෙන්නේ නොදී හිමින් සැරේ යන්නේ තාරකව හොයාගෙන. තාරකයි මට ඔයාලට ටික කතා කරන්න ඕන. ඔව් කියන්න නංගි. රාහුල්ගේ ඇස් දෙක පේන්නේ නැහැ කියලා මම දැනගත්තා. මට දැනගන්න ඕන එයාට එහෙම වුණේ කොහොමද කියලා. තාරක මුළු කතාවම තෙරුණිට කියලා දැම්මේ තේරෙන සිංහලෙන්. අපි ආව කොහොම හරි සනීප කරමු. කරන්න තියෙන හැමදේම කරා නංගි. මගේ යාළුවෙක් ඉන්නවා. එයාට පුළුවන් මේ වැඩේ කරන්න. මම එයාව අඳුරගත්තේ මගේ මල් බිස්නස් එක නිසා. අපි එයාට කියලා රාහුල්ව සනීප කරමු. ඒක නම් ඔයාට ආත්ම ගානකට පිනක් නංගි. රාහුල්ට මුකුත්ම නොකිය හැමෝම රාහුල්ගේ ඇස් දෙක සනීප කරන්න පුළුවන් හැමදේම කරා. මාස 3ක් වෙසුණු මහන්සියේ ප්‍රතිඵල අද එයාලා අත්දකින්නයි හදන්නේ.
හැමෝගෙම කැමැත්ත වුණේ රාහුල් මුලින්ම තෙරුණිය දකින එක. මොකද රාහුල්ව සනීප කරන්න මුල් වුණේ තෙරුණිය නිසා. හැබැයි තෙරුණියට ඕන වුණා රාහුල් මුලින්ම එයාගේ අම්මව දකිනවට. තෙරුණියගේ කැමැත්තට ඉඩ දුන්න නිසා රාහුල් අවුරුදු 16කට පස්සේ මුලින්ම දකින්නේ අම්මව. ඊට පස්සේ තාත්තව, තාරකව. රාහුල්ට ගොඩක් සතුටුයි ආයෙත් ඇස් පේන නිසා. ඒ අතර ඈතින් දකින තවත් රූපයක් ළඟ රාහුල්ගේ ඇස් නතර වුණා. හැමෝගෙම අතල්ලලා බලපු රාහුල් ඊළඟට යන්නේ තෙරුණි ගාවට. "ඔයාගේ අත් දෙක මට ටිකක් අල්ලන්න පුළුවන්ද?" කෙල්ල අත් දෙක දික් කරේ අනිත් හැමෝම දිහා බලන ගමන්. "මේ අත් දෙක තමයි මගේ ළඟම තිබ්බේ." "ඔව්" මට දැනුණා. "හැබැයි මචං මේ වෙන කවුරුවත් නෙවෙයි. උඹ එක්ක මරාගත්ත අල්ලපු ගෙදරට අලුතින් ආව කෙල්ල තෙරුණි." "තමුසෙ? එතකොට මේ සේරම කරේ මාව සනීප කරේ තමුසෙගේ උදව්වෙන්ද? ඊට වඩා හොඳයි මං පොට්ට වෙලාම හිටියනම්." ඒ වචන ටික ඇහුන විතරයි තෙරුණි අත දිගෑරලා රාහුල්ට කනේ පාරක් ගැහුවේ කියපු කඩ කැඩිච්ච කතාවට. කෙල්ල අපිට යන්න හැරුණත් රාහුල් යන්න නොදී පාර හරස් කරලා කෙල්ලව බදාගත්තා. "මට මෙච්චර ආදරෙයිද? පිස්සු කෝලම." තෙරුණිය බදාගත්තේ ආදරෙන් නෙමෙයි. "ඔන්න ළමයි ඉතින් කතාව කොටස් දෙකෙන් මං අවසන් කරා. මම මේ කතාව නවකතාවක් විදිහට ලියන්න තමයි පටන් ගත්තේ. හැබැයි ඉතින් මං දැන් අසනීප වෙලා දවස් 5ක් මං කතාව දැම්මේ නැහැ. මට කතාව දාන්න තරම් මට තත්ත්වයක් තිබ්බේ නැහැ. මොකද මං හොඳටම අසනීප වෙලා හිටියේ. ඉතින් ඒ අතරතුරේ ඒ දවස් 5ටම මට මේ කතාවේ පළවෙනි කොටසටම 755 එකතු වෙලා තියෙන. ඉතින් දවස් 5ක් ගිහිල්ලත් 755ක් එකතු වෙනවා කියන්නේ මම මේ කතාව තවත් ඉස්සරහට ගෙනියන එකේ ඇත්තටම තේරුමක් නැහැ. මොකද ලෙඩ වෙවි මේ විදියට මෙච්චර මහන්සිලා කතාවක් ලියන්නේ අපේ මහන්සියෙන් දෙයක් කරගන්න. ඉතින් මට ඒ වගේ දෙයක් ලැබෙන්නේ නැත්තම් මම ඒක දිගටම ගෙනියන්නේ නැහැ. ඒක ඔයාලා දන්නවා. ඕනම කෙනෙක් මොකද මං විතරක් නෙවෙයි ඕනම කෙනෙක් කරන දෙයක් ඒක. ඉතින් මං හිතනවා මං මේ කතාව කෙටි කතාවක් විදිහට කොටස් දෙකකින් ඉවර කරපු එක හොඳයි කියලා. ඉතින් කතාව කියවලා ඔයාලගේ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. කතාවට කිසිම අදහස් අසාධාරණයක් කරන්නේ නැතුව කොටස් දෙකෙන් උනත් මං කතාව ලස්සනට අවසන් කරා කියලා මං හිතනවා. තව ලස්සන කතාවකින් ආයෙත් හම්බ වෙමු. ගිහින් එන්නම්.